අයිබෝන් මල්ලි අයිබෝන් නමිලයි. ඒනයිනි අදත් අලුත් පොඩ්කාස්ට් එකකින් අපි ඇවිල්ලා ඉන්නවා පජයෝ පොඩ්කාස්ට් වලින් මොකක්ද අද මාතෘකාව අද මාතෘකාව කුණුහරුප. අද මාතෘකාව කුණුවරුව මෙතනින් එහාට ඔයා 18ට අඩුයි නම් මේ වීඩියෝ එක බලන්න එපා මේක වැඩිහිටියන්ට පමණක් සීමා වෙච්ච වීඩියෝ එකක් වැඩිහිටියන්ට විතරයි අපි මේක කරන්නේ ඔයා 18ට වැඩි හැබැයි තාමත් 18ට අඩුයි වගේ හිතෙනවා නම් ඒත් බලන්න එපා කුණුහරුපයක් අහන්න බෑ වගේ හිතෙනවා නම් ඒත් බලන්න එපා 18 අඩු අයට කොහෙත්තම පෙන්වන්නත් එපා. පෙන්න්න එපා අනිත් එක තමයි ප්‍රසිද්ධ ස්ථානයක නම් ඉන්නේ හෑන් ෆ්‍රී පාවිච්චි කරන්න අවවාද ටික පමණයි අපි කෙලින්ම මාතෘකාවට බහිමු. ඔව් මේ කුණුහරුප පොඩ්ඩක් කොහොමද මම කුණුහරුප හැදුනේ ගැන හොයලා බැලුවා අයියේ. ඔව් ඔව් ඒක තමයි. මම කුණුහරුප ගැන හොයලා බැලුවා. එතකොට කුණුහරුප කියන එක ඇත්තටම එන්නේ භාෂාව පටන් ගත්ත කාලේ ඉඳලත් එක්කම. හරිද? එතකොට භාෂාවක් අ, පුළුල් වෙද්දි භාෂාව ව්‍යාප්ත වෙද්දි ඒ භාෂාවත් එක්ක දිගට කුණුහරුප ඇවිල්ලා තිනවා. භාෂාවේ ව්‍යාප්තිය කෙසේද කුණුහරුපවල ව්‍යාප්තියත් එසේමයි. එතකොට කාලෙකදී මේ කුණුහරුප භාවිතය අඩු වෙලා තිනවා. කාලෙකදී කුණුහරුප කියන ඒවා වැඩි වෙලා තිනවා. කාලෙකදී සාමාන්‍ය භාෂාවේ තිවිච්ච දේවල් පසු කාලීනව කුණුහරුප වෙලක් තියෙනවා. එතකොට කුණුහරුප කියන එක අපි කවුරුවත් ඉගෙනගෙන නැහැ. මේක මෙන්න මෙහෙම දෙයක්. අපි ගණන් වලට ටියුෂන් යනවා, ඉස්කෝලේ යනවා, ඉගෙන ගන්නවා, විද්‍යාවට ටියුෂන් යනවා, ඉගෙන ගන්නවා. එක වසරේ ඉඳලා 13 වසර වෙනකන් ඉස්කෝලේ යනවා, ඉගෙන ගන්නවා. හැබැයි ඒ විෂයන් අපි ඒවා ඉගෙන ගන්නවා. හැබැයි අපි කුණුහරුප කියන එක ඔය විදියට ඔෆිෂියලි ඉගෙනගෙන නැහැ. හැබැයි සමාජයේ සියලු දෙනා කුණුහරුප දන්නවා. එතකොට මම විදියට ගත්තොත් මම සාමාන්‍යයෙන් පළවෙනි කුණුහරුපේ ඉගෙන ගත්තේ අවුරුදු අපි හිතමු 11 දී 12 දී වගේ. ඔව්. හරිනේ 6 වසරේදී වගේ මම ඉගෙන ගන්නවා පළවෙනි වචනේ. ඔව් ඊට පස්සේ අපි 7 වසරට 8 වසරට වගේ එද්දි ඔය ඇම්ඩාගේ කතා ටික දැනගෙන ඉන්නවා. ඔව් දැන් අපි සාමාන්‍යයෙන් වයස අවුරුදු 11 දී 12 දී 13 දී ඉගෙන ගත්ත දේවල් වලට වඩා අද ළමයි ඇඩ්වාන්ස් වෙලා ඊට වඩා දේවල් ඉගෙනගෙන තිනවා. Kakak, kakak. මල්ලි මුන් කියන කුණුහරුප ඇහුවම අපි බඩ වෙනවා ඒ කියන්නේ මෙහෙමයි අපි ඔක hina වෙලා ඇහුවට මෙතන හෙන ලොකු ඛේද වාචකයක් තියෙනවා. පට්ටකේද වාචකයක් මම මේක දකින්නේ අයියේ මේ ළමයි අර නිකන් සමූහ දූෂණයට ලක් වෙලා බාල අපරාධයක් ළමා අපචාරයක් හා සමානයි මේ දේ. කියන්නේ මේ ළමයින්ගේ සමාජයෙන් මේ ළමයින්ට මෙහෙම දේවල් දීලා සමාජයෙන් ඒක හරි කියන්නේ අපරාධයක්. දෙමව්පියෝ විසින් ළමයව දූෂණය කරලා තියෙනවා අනිවාර්යයෙන්. ඒ කියන්නේ අපි මේක hina වුණාට මේක හරි ඛේද වාචකයක්. ඒ පෞල් පසුබිම් වල මට්ටම අපිට නිකම්ම හිතා ගන්න පුළුවන් මේකෙන්. ඉතින් ඒ කියන්නේ ඉතින් මේක ඇත්තටම කියන්නේ අපරාධයක් හා සමානයි. දැන් මල්ලි මෙහෙමනේ ඕකේ මේ ඔය පොඩි උන් ඔහොම කුණුහරුප නොකිය ඉදීද මේවා මෙහෙම වෙද්දි මං කියන්නේ දැන් උත්තරීතර ආයතනයේ පාර්ලිමේන්තුව ඇතුලේ හැන්සාට් ගත වෙච්ච කුණුහරුප කොච්චර තියෙනවද මේ පිස්සව වාඩි කරන්න. මේ පිස්සව වාඩි කරන්න. මම වාඩි කරන්න. උඹට පුළුවන් ද මාව වාඩි කරන්න. පාක්කයා. මාව වාඩි කරන්න බෑ. පාක්කයා. මේ තියන්නේ ඇයි කුණුහරුපේ කියපු එකනේ. ඔව් ඔය මේ ඔය කුණුහරුප සාධාරණීකරණය කරන්න ප්‍රසිද්ධ මාධ්‍යක වෙනත් ඇමතිවරයෙක් මෙන්න මේ වගේ කතාවක් කියලා තියෙනවා. මහජන විශ්වාසය මත රඳා පවතින මූල්‍ය ක්ෂේත්‍රයේ රන්දෙවල වගේ තියෙන තැන කඩාවැටෙන එක පිළිබඳ දිගින් දිගටම විවාද ඉල්ලා සිටිනකොට එතුමා ඒ ඇතිවන විවාදයේදී මේ වාසුදේව නායකකර මන්ත්‍රීතුමාට පොයින්ට් ඔෆ් ඕඩර් මේ ස්ථාවර නියෝගය යටතේ රීති ප්‍රශ්නයක් මතු කරන්නවත් ඉඩ නොදෙනකොට
එතුමගේ සීමාවන් පැනලා ගියා. කාකයා 800ක් කඩ සද්දිත් ඇති පයියා 900ක් වැල්බානින් බැඳි පයියා කරු දෙකකින් උසුලාගෙන යන පයියා කොතන දමා දෝ නොදෙනී කයි පයියා දම් බලාගෙන ගියා මේකේ වරදක් නැහැ නේ බං ඔය බන්දුල ඇමෙතුමා කියන විදියට ඉතින් මේක හරි ඔව් ඒක සාහිත්‍යමය වශයෙන් හරි හැබැයි මම කියන්නේ يعني හැන්සාඩ් ගත කරලා කුණුහරුප කියන එක සාධාරණීකරණය කරන්නත් බෑ. ඒ කියපු කුණුහරුපේ සාධාරණයයි කියලා සාධාරණීකරණය කරන එක සාධාරණීකරණය කරන්නත් බෑ. දැන් මල්ලි ඔය කුණුහරුපේ ඇත්තටම හරිම සරලයි මෙන්න මේ ඔව්. තිස්ස කුට්ටි කියන මේ කුණුහරුපේ හපන්කෝ වම්බොටු ගත්තද ගහල ගත්තද පලා ගත්තද වම්බොටු ගහල පලා ගත්තද කියලා කෝහිනී කවිරත්න ඕක තමයි මේ ජීවිතේට මම අහපු අසික්කිතම කුණුහරුප. ඕක ඇතුලේ කුණුහරුපයක් නෑ මල්ලි ඈ වම්බොටු ඔව්, ඒක තමයි. ගන්න කියන එක කුණුහරුපයක් නෙවෙයි ඒකේ වචනාර්ථයෙන් ගත්තම ඕක ඇතුලේ තියෙන අසික්කිත කතාව ඔව්. මේ මිනිහා කියන්නේ තව ගෑණියෙකුට කාන්තාව. අන්න ඒක තමයි උතන තියෙන අසික්කිත. කාන්තාවකට. ඒ කියන්නේ අපේ ඒ කියන්නේ කොච්චර කියන්නේ පාලක පන්තිය කියන එකත් ඉතින් රටකට ඔහොම වෙන එක සාධාරණයි. ඒ කියන්නේ අර වගේ ළමයි කුණුහරුප කියන එක සාධාරණයි මේ වගේ පාලක පන්තියක් ඉන්නකොට. දැන් අයියේ මේ හැන්සාඩ් ගත වෙච්ච කුණුහරුප ගැන අපි කතා කරානේ. සාමාන්‍යයෙන් මේ පිට්ටනිවලදීත් කුණුහරුප කියවෙන්න පුළුවන්. හරිද? ඒවා මයික් මේක වල ඒ කියන්නේ තියෙනවා. ඒවා මයික් වලට ඇහෙනවා. මේ තින්නේ ඒ වගේ දෙකක්. හරි? ක්‍රීඩාවේ ජීවගුණය පවත්වා ගැනීම සඳහා කුණුහරුපයක් දෙකක් කිව්වට කමක් නැහැ කියලා හිතෙනවනේ. ඔව් ඒ කියන්නේ මෙහෙමයි. ඔතනදී කාටවත් ඕකේ හානියක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔය කියන කුණුහරුප එකක් ඒ තියෙන මොකද්ද අපි කියන්නේ ඒ තියෙන අවස්ථාවත් එක්ක. අවස්ථාව තමයි. يعني තරඟයක් දිනලා එතෙන්දි තමන්ගේ දෙයක් නැති වෙලා ඒ තියෙන අර අපි ඉන්න හයිප් එකත් එක්ක ඔය වගේ එකක් කියවෙනවා. අනිත් එක තමයි ඉතින් මූණට වදින්න බවුන්සරයක් එනකොටත් ඕක කියවෙනවා. හැබැයි ඕකෙන් කාටවත් වෙන හානියක් නැහැ. අර කුණුහරුප කැච් වලින් බැරි වුණාම මේ දිනන්න තියෙන මැච් එකේ කැච් එකක් බානකොට කුණුහරුප කියවෙන්න ඉඩ තියෙනවා. කියවෙන්න ඉඩ තියෙනවා. يعني ඒ කුණුහරුපෙන් කාගේවත් හිත රිදීමක්වත් ඒකෙන් සමාජයට වෙන හානියක්වත් නැහැ. ඒ කියන්නේ ඒක කුණුහරුපේ කියුණා ඒක එතනින් ඉවරයි. ඔය ලංකාවේ විතරක් නෙමෙයි පිටරට හැබැයි- බුද්ධොත් කියන කුණුහරුප මයික් වලට ඇහිලා තියෙනවා. අපෝ කුණුහරුප කියන ඒවා කියන්නේ තරඟයකදී කුණුහරුප ඩබල් මීනින් කියන ඒවා ඕන තරම් ඔය මයික් වලට ඇහිලා තියෙනවා. ක්‍රිකට් ක්‍රීඩාව විතරක් නෙමෙයි අනිත් ක්‍රීඩාවලත්. මල්ලි ඕක නෙමෙයි ඉතින් ප්‍රශ්නේ. ඒවයින් කාටවත් මල්ලි ඕක නෙමෙයි ප්‍රශ්නේ. ඔව් ඔන්න එක ප්‍රසිද්ධ හරි. මාධ්‍ය ආයතනයක එක එක්තරා වැඩසටහනක හරිද හා නිලියක් කියනවා ගෑණි එකගේ තියෙන හොඳම ආයුධය තමයි කුණුහරුප කියලා. අපට සිලි. ඇත්ත ඇත්ත. මේ ටික බැලුවම තේරෙනවා ඒව තමයි ඇත්ත කියලා. මම ශමිලා ලියනාරච්චි උඹ නිකම් මේ උඹ මගේ ඇස් ඉස්සරහ හුවෙන්න එපා. උඹේ මං ඇට දෙක පුකවට කරගෙන දෙන්න කැරිය දැනගනින්. උඹ ඕන වෙලාවකට වරෙන්. අපිට ඕනේ අම්මව ගහගෙන ෆොටෝ එක රෙද්දාද අපිට ඕනේ ඉතින් මල්ලම් වල කඩෙන්න අපිට එපා කියලා අප්පා අයින හොයා පිටකඩ බලන්න අපිට අමීෂා බලාගන්න හොඳ මන් තමන් කොයින්සයිකෝ කියන්නේ හොත්ත හරි ආගද හොත්තවේ ගැම්මා දාපන් බලන්න වීඩියෝ එකක් හාලා පොන්න බැල්ලේ සිංහි කියන පොඩි එකේ දාපන් කුට්ටි කියලා වීඩියෝ එකක් නා අම්මට දිරි මුන් කුණුහරුප ඒ වල වීඩියෝ දිසයිල ගන්නවා. ඒ කියන්නේ අපිවත් ඔච්චර කුණුහරුප දන්නේ නැහැ අයියේ. අම්මේ. ඇත්ත නේද? ඒක කාන්තාවගේ ඔප්පු ආයුධය වෙන්න පුළුවන්. يعني අපිටවත් බෑනේ ඒකට අනිත් පැත්තට මුකුත් කියන්න. අහන් ඉන්න හිතෙන්නේ නැහැ නේ බං. අපි නෙදෙන්නේ නැහැ. يعني එච්චරට බලවත් ඒක ඇත්ත ඉතින්. මේවයි සාධාරණයි. පිරිමිත් කුණුහරුප කියනවා. හැබැයි ඒව බං එච්චර ලස්සනයි. කැතයි. අහන් ඉන්න හිතෙනවනේ.
ඒ කියන්නේ පිරිමි කුණුහරුප කියද්දි හරි ලාලිත්වයට කුණුහරුප කියනවා. බලපංකෝ මේ. මොකද්ද? අඩ තොර පුළුවන් නම් මන කොච්චර පුළුවන්ද මෙතන? මොකේද ගෝ? හරි හරි දැන් මම පොලිසිය කිව්වා පස්සේ මම කරගන්නකෝ. පාලම් බහ හුකන්න යන්න. තෝතේ යෝ අද කපයන කෙදර. තේර ගහේ ලංකන පාගයගේ එකවල. කොහොමද ඒක අහන්න ආසයිනේ අහන්න ඒ කියන්නේ අහන්න ආස හිතෙනවනේ කුණුහරුප ටිකනේ. අන්න ඒකයිද කියන්නේ අර කියපු කතාව සාධාරණයි. කාන්තාවන්ගේ බලවත් මායුදය කුණුහරුප පිරිමි කුණුහරුප කියද්දි හරීම ලාලිත්‍යයි. ඉතින් අපි එහෙමයි. අපි ඒව. හරි අයියේ ඕක නෙමෙයි කතාව. හරිද? දැන් සාමාන්‍යයෙන් වලියක් මොකක් හරි කියන්නේ මොකක් හරි ආරවුලක් ගැටලුවක් ඉවරුනහම අපි එක්ක යන්නේ පොලිසියකට. හරිද? එහෙම නැත්තම් අපි හිතමු ළඟම තියෙන ආගමික ස්ථානයට කියලා. ඔව් මොකක් හරි ආගමික- ඔබ බෞද්ධ නම් බෞද්ධ නැත්නම් ක්‍රිස්තියානි නම් එහෙම කතෝලික නම් කතෝලික මොකක් හරි තමන්ගේ ඒ කියන්නේ මුස්ලිම් නම් මුස්ලිම් ආගමකට ගමේ ඉන්න ආගමික නායකයා කියමු. එතනටනේ අපි යන්නේ. දැන් අපි බෞද්ධයෝ විදියට අපි යන්නේ පන්සලටනේ. පන්සලටනේ. පන්සලට යනකොට පන්සලේ හාමුදුරුවෝ මෙන්න මේ විදිහට කුණුහරුප කියනවා. ඇබ්බොල රනිල් පකු තොගේ අම්මට මේ එකම පන්සලට ඇවිල්ලා උකන්නේ. මේක කිල්පක්කු. ඔබට මට කියන්න උත්තරයක් කැරියන්න. අර නඩු 18ක් කතා කරන්නේ hina වෙනවා ඇති. එන්ට කියපිය පවිත්‍ර කියන හුට්ටිට. ඔතන මට තියෙන ප්‍රශ්නේ අයියේ මේ වලිය ඉවර කරගන්න පුළුවන් වෙයිද කියන එක. පන්සල එනවා ගාලගොට්ටි. අම්මට මේමයි මේ අපි ඕකන එතරින් යාට කතා නොකරමු. ඔව් ඒ කියන්නේ එහෙම වුණොත් ඒ කියන්නේ ආගමකට අපහාස කරා කියලා නැත්නම් ඔව් අපි ඒ කියන්නේ මොකක්ද ආගමකට ඔව් ඒ කියන්නේ ආගමකට අපහාස කරා කියලා අපිට කුණුහරුප ගන්න වෙනවා. මම සරල වාක්‍යයකින් කියන්නම් මේක. මේ ඔක්කොම ඉතින් ආගම දහම රැක ගන්නනේ. රට ජාතිය ආගම රැකගන්න. ආගම රැක ගන්න. ඔච්චරයි. ඒක සම්බන්ධයෙන් මට කියන්න තියෙන්නේ එච්චරයි. එච්චරයි. මල්ලි ඔව්. අපි දැන් අර ඔබ කිව්වේ දැන් පොඩි කාලේ අපි මුලින්ම ඇම්ඩන්ගේ කතා අහලා කුණුහරුප වලට ටික ටික ආවා කියලා. ඔව්. ඒ එන යුගයේ ඔයාලට මතකද අපි ඇහුවා කවි වගේ ඇත්ති අත්තා පිටිය ගඟ දෙපසේ කියලා. මේස වලට තට්ටුද දා කිව්වේ අපි ඕක. අත්තා පිටිය ගඟ දෙපසේ බුරුත නැන්නේ පැංචාවියන් දියකෙලි නාස්තැටි දුටින් පිප්පුණු මලක් නම් තලලා මිස නොයන් කැක්කුළු මල නිසා නොතලා යන්තයම්. හරිද? ඒක නිකන් කවි බණ තාලෙට කියපු එකක්. හරිද? ඔව්. ඔව්. ඊට පස්සේ තව ගියා අර අඹගහ මුදුනේ ඔව්. ඒ වදින බඳින්නේ. ටක්කේ. ඔව්. ඔව්. ටකේ ලණුවගෙන අහවල් එකේ බඳින්නේ එහෙම කතාව එහෙම. ඔව්. ඔව්. අඹ ගාමුදුනේ ඒ සකේ බඳින්නේ සකේ ලනුවගෙන බඳින්නේ ජාමෙන් ජාමිට අයියෝ නැගිටින්නේ නැගිටිනකොට සකේ වදින්නේ අලලලලාලා අලලලලාලා. දැන් ඔය විදියට දැන් සංගීතයෙන් කුණුහරුප කියන එක හරි ලස්සනයි මල්ලි. හරිද? ඕක මේ තව ටිකක් දියුණු වෙලා මේ ජාත්‍යන්තරයට ගියාට පස්සේ අපි රැප් ගායනයේදී කුණුහරුප ලීගලයිස් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ නිල වශයෙන් පාවිච්චි කරනවා මේ රැප් සංගීතයට. ඒක කුණුහරුපයක් නැත්තම් රැප් එකෙන් වැඩක් නැහැ වගේ. හරිද? වැඩක් නැහැ වගේ වෙලා. ඔව්. දැන් ඊට අමතරව දැන් මේ AI තාක්ෂණය ආවට පස්සේ හරිද? AI වලින් සින්දු හදන්න පුළුවන්. ලස්සන ඔපෙරා එකක් ගියා පහුගිය කාලේ කුණුහරුප වලින්. ඕක හැමෝම රස විඳ මං හිතන්නේ. චන්ද්‍රපාල පුතෝ මෙලෙදියා පාලු කලේ මම මුකනගලේ මගේ දකුණු වැටේ දකුණා දුරු වැටේ නිකන් රින්ගින් ටෝන් එකකට දාන්න හොඳයි නේ මේක. ඒ කියන්නේ මේක ගැන අයියේ අර සංගීත විචාරකයොත් විචාර ලියලා තිබ්බා. ඒ කියන්නේ ඒක ඒ තරම් ලොකුවට හිට් වුණා. කියන්නේ කිසිම හිත් රිදවීමක් නැතුව මිනිස්සුන් අර
බොහෝම කාම් තැනකට ගේන්න මේකට මාර හැකියාවක් තිබ්බා. ඒ කියන්නේ කුණුහරුප වලට මේ තරම් මිනිස්සු සංවේදී කරන්න පුළුවන් නිමන්න පුළුවන් කියලා කියන්නේ සංවේදී කරන්න පුළුවන්ද කියලා පළවෙනි වතාවට කුණුහරුපයකට මිනිස්සු සංවේදී කරන්න පුළුවන් වුණා. පුළුවන්. ඒ කියන්නේ මිනිස්සු බැනගද්දි ගහගද්දි මරාගද්දි එහෙම නැත්තම් බීලා අර උද්වේග කර අවස්ථාවවලදී කුණුහරුප කියන්නේ. මේකින් නිකන් පොඩ්ඩක් කවුද හිතන්නේ? මනස සැහැල්ලු වෙනවා වගේ එකක් වෙනවා. ඔව්. ඔව් ඒ කියන්නේ ඒක වෙනම ලෙවල් එකක්. ඒ හිතපු කෙනා මාර මිනිස්සෙක්. මම කියන්නේ AI එකකට ෆීඩ් කරන්න උනත් ඒ මිනිස්සයා මාර මිනිස්සෙක්. මාර මිනිස්සෙක්. මාර මිනිස්සෙක්. ඒ කියන්නේ දැන් සංගීතය හරහා කුණුහරුප කියනවා කියන්නේ කලාත්මක කුණුහරුප කියලා જાතියක් තියෙනවානේ. ඔව් ඔව්. ඔය කලාවනේ ඔය. කුණුහරුප කියන්නේ කලාවක්නේ. ඔව්. සහ කලාව කියන්නේත් කුණුහරුපයක් කියලා කියමුකෝ අපි. ඒ කියන්නේ කුණුහරුප නැති තැන කලාවක් බිහි වෙන්නේ නැහැ ඇත්තටම. මං හිතන විදියට කුණුහරුප ඔව් තියෙන ඒක හරි. කලාවක් ඇති. එතකොට කලාත්මක කුණුහරුප කියලා જાතියක් තියෙනවා. මේවා පාවිච්චි වෙන්නේ මිනිස්සු හිනස්සන්න, මිනිස්සු සන්තෝෂ කරන්න. ඒ මේ දැන් මේ ප්ලේ වෙන ටික ඔන්න ඔය මිනිස්සු සන්තෝෂ කරන්න පාවිච්චි වෙන කුණුහරුප ටිකක්. හරිද? නෑ ගහන්නමයි කියනවා. ගට්ට ගන්න. මං කෝ නෑ නෑ ඇතුළට ගියාම හැට් එකටු ගැලවෙනවා මෙහොම යන් කියලා. මේකේ බෑම ගහන්න කියනවනේ. මං කොහොමද ඉස්සර ගහන්නේ? අයියෝ ඒ ළමයි කොණ්ඩේ කට්ට ගහන්න මේ ඉතින් ගහන්නේ කොහෙද ඉස්සර? මං ළඟ පලංචියක් ගහ ගන්න ඕනේ නැත්නම් ළඟ ඉන්නේ කියන්නේ ඒ ළඟින් නෝ. ඈ? ඉතින් ඔය තමුතුරේ ඉතින් ගෑනු ළමයට පොඩ්ඩක් දෙකට නැවෙන්න කියලා කට්ට ගහන්න තිබ්බද? මොකද්ද සර්? ඒ ගෑනු ළමයාට පොඩ්ඩක් මෙහෙම දෙකට නැවෙන්න කියලා කට්ට ගහන්න තිබ්බද? දැන් ඕ ඇහුවා කියලා මිනිහෙකුට නරකක් වෙන්නේ නැහැ නේ මල්ලි නේද? ඔය කලාත්මක ඔක දිහා බලන්න පුළුවන් නම් ඒක එතනින් ඉවරයි නේ. මුළු ඔඩියන්ස් එක මොතන hina වෙලා යන්නේ. කිසිම කෙනෙක්ගේ හිතේ කහටක් හිතේ කහටක් නැහැ. නැහැ. මාර විදියට ඒක එන්ජොයි කරලා ඔය බලන්න ගිහිල්ලා හිටපු මිනිස්සු සල්ලි ගෙවලානේ උතන්ට ගියේ. කුණුහරුප අහන්න. අනිවාර්යයෙන්. දැන් මේ මිනිස්සුගේ hina වෙලා. හරිද? අනිවාර්යයෙන්. ඔය වගේම සල්ලි ගෙවලා හරි කුණුහරුපෙන් බැනුම් අහලා තිත්ත කුණුහරුපෙන් බැනුම් අහලා ගියපු සීන් එකක් මේ තියෙන්නේ. මේකයි මේ මොකද්ද මේකට කියන්නේ මේ අහක යන නයි මේ දාගන්නවා කියලා. ආගෙන ජෝගා ගන්නවා කියලා ඕකට කියන්නේ. හරියටම හරි. ඒ කියන්නේ මේ ටිකට් වලට සල්ලි ගෙවලා ෂෝ එකකටත් සල්ලි ගෙවලා බොහොම මානුවෙන් වීසත් අරන් දීලා නිවාඩු දාගෙන ඕක බලන්න යන්න. ගිහිල්ලා කුණුහරුප අහගෙන එනවා. උන්ට කුණුහරුපෙන් බැලලා මදි. ඇත්තටම උන්ට කුණුහරුපෙන් බැලලා මදි. කුණුහරුපෙන් බැනුම් ගහන්න ඕන. ගහන්න ඕන උන්ට. අර මයික් එක විසි කරලා ඔලුවට ගහන්න ඕන. ඔන්න මල්ලි දැන් මම ෆොටෝ ටිකක් දානවා. හරිද? හරි. අපි පොඩ්ඩක් ෆොටෝ ටික බලලෙමුද මොකුත් සද්දයක් නැතුව. එර. Music. මේ ටික මම මෙහෙම කියන්නද? අපි බලන අයට ගියමු කමෙන්ට් කරගෙන යන්න කියලා. ඔව්. මට අනුව නම් මේ කුණුහරුප පැහැෙන පින්තූර. කුණුහරුප පැහැෙන පින්තූර. ඔව්. ඒ ඇහිච්ච කුණුහරුප ටික කමෙන්ට් කරන්න. කමෙන්ට් කරන්න. මේ දැන් මෙහෙමයි. ඔය සද්ද ඇහිච්ච පින්තූරනේ ඔය කුණුහරුප ඇහිච්ච පින්තූර ටිකෙන් පස්සේ මට තව එකක් මතක් වුණා මල්ලි. දැන් අපි පාරේ ලංකාවේ පාරේ වාහනයක් එලවගෙන යනවා නම් දවසට කුණුහරුප කොච්චර කියවෙනවද? කුණුහරුප අහන්නත් වෙනවද? يعني අපි එලවන ගමනුත් කියනවා. වෙනෙවුන් අපිටත් පිටිපස්සෙන් එන වෙනෙවුන් අපිටත් කියනවා. අපි ඉස්සරහා යන එකාට කියනවා වගේම පිටිපස්ස එක අපිට කියනවා. අපිටත් කියනවානේ. දැන් ඔව්. මෙහි මේ UK වල මේ කුණුහරුප කියන්නේ කොහොමද දන්නවද? ඔන්න ඔය රද්ද ඇහුණා කියන්නේ
ලෝකෙ අයි මේ අම්බු තීත්ත කුණුහරුපෙන් බැන්නලා ඒ කියන කියන්නේ අපිට අර මේ ඉංග්‍රීසි කුණුහරුප සිංහලෙන් ඇහෙන්නේ ඔන්න ඔය වගේ වෙලාවට. ඒ කියන්නේ අර ලංකාවේදී කියන ඔක්කොම කුණුහරුප ටික කියලා බැන්නා වගේ තමයි ඕක පිටිපස්සෙන් ඇහුණා කියන්නේ. ඒ දවසටම ඇති කනට මීපැණි දැම්මා වගේ සහ ඒ කියන්නේ ඌ කියන්නේ නැත්තේ මේ ටික කියලා අපිට සිංහලෙන්ම තේරෙනවා. තේරෙනවා. يعني ඉතරට ජීර්ණය වෙනවා ওই සද්දේ. දැන් මල්ලි අපි අද කුණුහරුප ගැන කතා කරානේ. ඔව්. ඇයි අද අපි මේ කුණුහරුප කතා කරේ කුණුහරුප කිව්වේ කියන එක කියලා වීඩියෝ එක ඉවර කරා. මේ මගේ මතේ හරිද? ඔයාගේ මතෙත් මේකටම ටැලි වෙයි. ඔව්. බලන අයගේ මතෙත් මේකට ටැලි වෙයි කියලා මම හිතනවා. ඔව්. නැත්තම් කමෙන්ට් කරන්න. හරිද? ටැලි වෙනවා නම් කමෙන්ට් කරන්න. මම මෙහෙම කියන්නම් අයියේ. කුණුහරුප කියන්නේ මුළු සමාජයේම තියෙන දෙයක්. අපි හැමෝම දන්න දෙයක්. හැබැයි අපි හැමෝම අපි ජෙනරලි කතා කරද්දි පාවිච්චි නොකරන අපි හැබැයි භාවිතයේ තියෙන දෙයක්. ඉතින් මම කියන්නේ මේ කුණුහරුප කියන එක තැන දැනගෙන පාවිච්චි කරන්න. ඒක හරියට මේ වගේ. පිහියෙන් එළවලු කපන්නත් පුළුවන්, මිනි මරන්නත් පුළුවන්. කුණුහරුප වලින් මිනි මරන්න නැතුව එළවලු කපන්න පාවිච්චි කරන්න. තැන දැනගෙන පාවිච්චි කරන්න. මම හිතන්නේ ඔයාලට ඇඩ්වයිස් එකක් දෙන්න තියෙනවා කට්ටියට. ඇඩ්වයිස් එකක් දෙන්න තියෙනවා කියන්නේ මෙහෙමයි. මේ සියලු කුණුහරුප අනතුරු සහිතයි ප්‍රවේශමෙන් පරිහරණය කරන්න. කුණුහරුප කියලා කටපුච්ච ගන්න එපා. ගින්ගෙන්න. බයි. ජය වේවා.